දෙවෙනි පත්‍රයේ B කොටසේ තියෙන 11 වෙනි ගාන ජ්‍යාමිතිය සම්බන්ධව තමයි අපිට මේ ගාන හම්බෙන්නේ. මේ ගාන කතා කරන්න කලින් මුලින්ම මම මේ ගානට පාවිච්චි වෙන ප්‍රමේයයන් ටිකක් මම කතා කරන්නම්. හරි. පළවෙනි ප්‍රමේය තමයි අපිට මේ ගාන ඕන වෙන පාකෝපා ප්‍රමේය. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් අංග සම්මය. ඒ කියන්නේ අංග එකිනෙකට සමානයි කියලා පෙන්වන්න අපි පාවිච්චි කරන ප්‍රමේයක් තමයි පාකෝපා. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් එකිනෙකට සමානයි හා කෝණයක් එකිනෙකට සමාන වුණොත් ත්‍රිකෝණයේ ඉතිරි පාදත් කෝණත් එකිනෙකට සමාන වෙනවා. ඒක තමයි පාකෝපා අවස්ථාව. ඊට පස්සේ බලමු මේ සමාන්තරාශ්‍ර සම්බන්ධ ප්‍රමේය කීපයක් තියෙනවා. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, එක් එක් විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඒ කියන්නේ අපිට සමාන්තරාශ්‍රයක් කියලා දීලා තිබ්බොත් ABCD සමාන්තරාශ්‍රයක් කියලා දීලා තිබ්බොත් අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ සම්මුඛ පාද මෙන්න මේ පාද දෙක එකිනෙකට දිගින් සමානයි. මේ පාද එකිනෙකට දිගින් සමානයි. ඒ කියන්නේ මේක 5යි නම් මේක 5යි. මේක 10යි නම් මේක 10යි. ඊට පස්සේ සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ කියන්නේ මෙතෙන් මූණට මූණ තියෙන කෝණ තියෙන. ඒවා එකිනෙකට සමානයි. මේක 40 නම් මේකත් 40. මේක 50 නම් මේකත් 50යි. එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ එකිනෙකට විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. හිතන්න මෙන්න මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 100යි නම් මෙන්න මේ විකර්ණයෙන් මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය 50ක් කරනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 50ක් කරනවා. ඒ වගේම තමයි මේ පැත්තට විකර්ණයක් තියෙනවා පේනවා. එහෙනම් මේ පැත්තට 50යි මේ පැත්තට 50යි වර්ගඵලය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 50යි 50. එහෙම ගන්න පුළුවන්. හතරවෙනි එක සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒ කියන්නේ මේ සමාන්තරාශ්‍රයේ මෙන්න මේ තියෙන විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙනවලු. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලට සමාන වෙනවා. මේ කෑල්ලට සමාන වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රමේය ටික හරි. 16 චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. බැරි වෙලාවත් අපිට පාද හතරක් තියෙන මොකක් හරි රූපයක් දෙනවා. ඒ පාද හතරක් දීපු රූපයේ මේ සම්මුඛ පාද. ඒ කියන්නේ මෙන්න මේ පාදය මේ පාදයටත් මේ පාදය මේ පාදයටත් මේ සමාන වුණොත් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. පාද ඔක්කොම මේ එකිනෙකට සමාන වෙන්න ඕනේ. දෙකක් විතර AD BC විතරක් මේ සමාන වෙලා ඒත් බෑ. මේ AD සමාන වෙන්න ඕනේ BCට, AB සමාන වෙන්න ඕනේ DCට. ඊට පස්සේ 17 චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඒ කියන්නේ සම්මුඛ කෝණ කියන්නේ මෙන්න මේවා මේ සමාන නම් ඒත් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ කියන්නේ මේක 50යි මේක 50යි වෙලා මේක 60යි මේක 60යි වුණොත් හරි. එහෙනම් මේ චතුරාශ්‍රය කෙලින්ම සමාන්තරාශ්‍රයක් වෙනවා. ඊට පස්සේ චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එය සමාන්තරාශ්‍රයක් වේ. මේ චතුරාශ්‍රයේ තියෙන මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් මේක සමාන්තරාශ්‍රයක් වේ. ඒ කියන්නේ OA OC OD OB කියන මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය සමාන වෙනවා නම් මේවා මේ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා. තව එකක් තියෙනවා. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඒ කියන්නේ චතුරාශ්‍රයක එක මෙන්න මේ පාද යුගලයක් මේ තියෙන. පාද යුගලයක් කියන්නේ පාද දෙකයි. AB DC. ඔන්න ඔය පාද යුගලය ගත්තොත් ඔය පාද යුගලය AB DCට සමාන්තරත් වෙලා AB DC කියන එක දිගිනුත් සමාන වුණොත් එහෙනම් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. AD BCට සමාන වෙලා AD BCට සමාන්තර වුණොත් එහෙනම් මේක සමාන්තරාශ්‍රයක් වෙනවා.
හරි අපි යන් ඊළඟට ගාන හදන්න. හරි අපි දැන් මේ ගාන කියවලා ගාන හදමු. රූපයේ දැක්වෙන්නේ ABCD සමාන්තරාශ්‍රයකි. හරි ABCD සමාන්තරාශ්‍රයකි. E යනු රූපයේ දැක්වෙන පරිදි CD මත පිහිටි ලක්ෂයකි. හරි CD මත පිහිටි ලක්ෂයක්ලු E කියන්නේ. අපි ඉස්සරහා මේ ABCD සමාන්තරාශ්‍රයක් කියද්දී ඒ ටික ලකුණු කරගමු. සමාන්තරාශ්‍රයක් නම් මොකද්ද වෙන්නේ? හරි සමාන්තරාශ්‍රය නම් මොකද වෙන්නේ? මේ පාදය මේ පාදයට සමානයි, මේ පාදය මේ පාදයට සමානයි, මේ කෝණය මේ කෝණයට සමානයි, මේ කෝණය මේ කෝණයට සමානයි. හරි දැනට උච්චාරය ලකුණු කරගත්තේ මේවත් මේ පාදත් මෙන්න මේ වගේ සමාන්තර වෙනවා. හරි ඊට පස්සේ තවද DFCE වන පරිදි CD රේඛාව F තෙක් දික් කර ඇත. DF කියන්නේ මේක, DFCE කියන්නේ මේක, DFCE වන පරිදි CD රේඛාව F තෙක් දික් කර ඇති අතර. එහෙනම් අපි ඒක ලකුණු කරගමු. මේකට සමානයිලු. ඉතින් DFCEට සමානයිලු. අතර දික්කල AD රේඛාවත් F හරහා AD රේඛාවට සමාන්තරව ඇඳි රේඛාව දික්කල BE රේඛාවට පිළිවෙලින් G සහ HCD හමු වේ. දික්කල AD රේඛාවත් F හරහා AD රේඛාවට සමාන්තරව ඇඳි රේඛාවත් දික්කල BE රේඛාවට පිළිවෙලින් G සහ HCD හමු වේ. ඒ කියන්නේ අතර AD රේඛාව FH රේඛාවට සමාන්තරයි කියලා. එන්න මේකට සමාන්තරයි කියලා. AD FH ට සමාන්තරයි. F තෙක් දික් කර ඇති අතර CD රේඛාව F තෙක් දික් කර ඇති අතර දික්කල AD රේඛාවත් F හරහා AD රේඛාවට සමාන්තරව ඇඳි රේඛාවත් දික්කර BE රේඛාවට පිළිවෙලින් G සහ HCD හමු වේ. දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කර ADF සහ BCE ත්‍රිකෝණ අංග සම බව පෙන්වන්න. මොකද්ද කරන් තියෙන්නේ? ADF ත්‍රිකෝණය අංග සාම්‍යයි BCE ත්‍රිකෝණය බව පෙන්වා ඊට පස්සේ ABEF AGHF සමාන්තරාශ්‍ර වීමටත් ඒවා ඒ වර්ගඵල සමාන වීමටත් හේතු දක්වන්න. මේවා සමාන්තරාශ්‍රයි කියලා පෙන්නලා මේ වගේ වර්ගඵලයන් එකිනෙකට සමානයි කියලාත් පෙන්වන්න කියලා තමයි කියන්නේ. හරි අපි බලමු ඉස්සෙල්ලාම පළවෙනි එක. ඒ කියන්නේ ADF සමානයි ADF ත්‍රිකෝණය BCE ත්‍රිකෝණයට අංග සමය කියන එක කරමු. ADF කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය BCEට මෙන්න මේකට සමානයි කියලා පෙන්වන්න කියලා. දැන් එතන දත්තයක් තියෙනවා DF සමානයි ADE කියලා. එහෙනම් මේක සමානයි මේකට. DF සමානයි EC දත්තය. ඊට පස්සේ අපි දන්නවා සමාන්තරාශ්‍රයක මේක සමාන්තරාශ්‍රයක් නේ.
මේ පාදයට සමාන්තරයි. එහෙනම් මෙතන හැදෙන අනුරූප කෝණය මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඒකත් අපි දාගමු. FDA කෝණය සමානයි BCE කෝණය. අනුරූප කෝණ AD සමාන්තරයි BC. ඊට පස්සේ අපි දන්නවා අපිට කිව්වා මෙන්න මේක සමාන්තරාශ්‍රයක් කියලා. එහෙනම් සම්මුඛ පාදත් එකිනෙකට සමානයි. එහෙනම් AD පාදය මේ BC පාදයට සමානයි. AD පාදය සමානයි BC පාදය. හේතුව ඇවිල්ලා ABCD සමාන්තරාශ්‍රයකි. හරි. ඊට පස්සේ එම නිසා පා යටතේ මෙම ත්‍රිකෝණ දෙක අංග සම්‍යයි. ADF ත්‍රිකෝණය අංග සම්‍යයි BCE ත්‍රිකෝණය. හේතුව පා. හරි. අපි ඊළඟ කොටස හදමු දැන්. ඒ කියන්නේ මෙන්න මේ ABEF AGHF කියන ඒවා සමාන්තරාශ්‍ර කියලා ඔප්පු කරන එක. ABEF මෙන්න මේක AGHF මෙන්න මේ දෙක මෙන්න මේකයි සමාන්තරාශ්‍ර කියලා ඔප්පු කරමු. හරි. මේකේ බලන්න අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම්‍ය කළා. එහෙනම් මේ පාදය මේ පාදයට දිගින් සමානයි. එහෙනම් මේ පාදයට දිගින් සමානයි නම් මේ පාදය පොදුයි නේද? මේ පාදය මේ D ඉඳන් C ට තියෙන දුරයි F ඉඳන් E ට තියෙන දුරයි සමානයි නේද? ඔව්. මේ තියෙන දුර සමානයි. මොකද F ඉඳන් D ට E ඉඳන් C ටයි දිග සමානයි. ඒ දෙකටම මේක එකතු වෙනවා. එහෙනම් F ඉඳන් E ටයි D ඉඳන් C ටයි දිග සමානයි. මේක 5යි මේක 5යි කියලා ගත්තොත් මේක 2යි නම් 5යි 2යි 7යි. මේකත් 5යි 2යි 7ක් වෙනවා. හරි. ඊට පස්සේ අපි දන්නවා මේක සමාන්තරාශ්‍රයක් කියලා. නේ? දන්නවා මේක දැනටම සමාන්තරාශ්‍රයක් කියලා. එහෙනම් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. එහෙනම් D ඉඳන් C ට DC සමානයි AB ට DC සමානයි FE ට. එහෙනම් FE සමානයි AB ට. හරි. ඊට පස්සේ දන්නවා මේක ඇවිල්ලා සමාන්තරාශ්‍රයක් නේ. මේක ඇවිල්ලා සමාන්තරාශ්‍රයක්. එහෙනම් සම්මුඛ පාදත් සමාන්තර වේ. එහෙනම් මේ පාදය මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙනවා. එහෙනම් මෙන්න මේකත් F ඉඳන් E ටත් A ඉඳන් B ටත් මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර වෙනවා. එහෙනම් අපි දන්නවා සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වේ නම් ඒක සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. අපි ඒක ලියාගමු. ABEF චතුරස්‍රයේ FD සමානයි EC ඇවිල්ලා දත්තයක්. ඊට පස්සේ FD ට එකතු කරනවා DE සමානයි EC. අපි සමීකරණයක එක පැත්තකට දෙයක් කරුතෙන් කරා නම් ඒ දේ අනිත් පැත්තටත් කරන්න ඕනේ. DE ට. හරි. එහෙනම් මේ සමීකරණේ ප්‍රශ්නයක් නැහැ සමානයි. මේ FD DE කියලා මේ F ඉඳන් මේ දෙක එකතුව කියන්නේ F ඉඳන් E ට. F ඉඳන් E ට දිග සමානයි D ඉඳන් C ට. ඊට පස්සේ අපි දන්නවා DC දිග සමානයි AB. හේතුව මොකද්ද?
ABCD සමාන්තරාශ්‍රයකි දත්තයක්. ඒ වගේම අපි DC සමානයි AB. එහෙනම් අපිට පුළුවන් AB සමානයි FE කියන්න එම නිසා. හරි. ඊට පස්සේ එතකොට මම මෙතන ලියන්නම්. දන්නවා අපි DC සමාන්තරයි AB. හේතුව මොකද්ද? අපිට දුන්නා ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. දත්තයක්. හරි. එහෙනම් DC සමාන්තරයි AB කියන්නේ DC සමාන්තරයි AB කියන්නේ FE සමාන්තරයි ABම තමයි. FE සමාන්තරයි AB. එම නිසා අපිට කියන්න පුළුවන් ABEF කියන්නේ සමාන්තරාශ්‍රයකි. හේතු දෙක ලියන්න පුළුවන්. චතුරස්‍රයේ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. චතුරස්‍රයේ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. හරි. ඊළඟට යමු. ඊළඟ එක ඔප්පු කරන්න. ඊළඟට ඔප්පු කරන්න ඕනේ මොකද්ද? AGHF චතුරස්‍රය. AGHF චතුරස්‍රය. මෙන්න මේක. අපි දන්නවා දැනටම AG සමානයි FH FAG සමාන්තරයි FH කියලා. මොකද අපි මෙතන අපිට මෙතන දත්තයක් දීලා තියෙනවා. දික්කල AD රේඛාවත් දික්කල AD රේඛාවත් F හරහා AD රේඛාවට F හරහා AD රේඛාවට සමාන්තරව ඇඳි රේඛාවත් දික්කල BE රේඛාවට පිළිවෙලින් G හා H දී හමු වේ. මෙන්න මේ රේඛාවේ මේක දික් කරාම G වලින් හම්බ වෙනවා. මේක මෙතනින් රේඛාවක් දික් කරාම ඒක H වලින් හම්බ වෙනවා. මේ දෙක එකිනෙකට සමාන්තර වෙනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි කලින් ඔප්පු කරගත්තා. මෙන්න මේක සමාන්තරාශ්‍රයක් කියලා. ABEF කියන එක. එහෙනම් මේ පාදය සමාන්තර වෙනවා මේ පාදයට. නේ? මේ BE පාදය සමාන්තර වෙනවා FAට. ඒ කියන්නේ මේ සම්පූර්ණ පාදය මේ පාදයට සමාන්තර වෙනවා. එහෙනම් සම්මුඛ පාද සමාන්තරයි කියන්නේ සම්මුඛ පාද එකිනෙකට සමාන්තරයි කියන්නේ මේක ඇවිල්ලා සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි ඒක ලියමු. AG සමාන්තරයි FH. ඒක ඇවිල්ලා දත්තය. ඊට පස්සේ AF සමාන්තරයි GH. AF සමාන්තරයි GH. හේතුව අපි කලින් හොයාගත්ත සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන්තරයි. ABEF සමාන්තරාශ්‍රයේ AF සමාන්තරයි BE නිසා. එම නිසා AGHF චතුරස්‍රයේ සම්මුඛ පාද සමාන්තර වේ. එම නිසා AGHF සමාන්තරාශ්‍රයක් වේ. සමාන්තරාශ්‍රයක් වේ. හරි. ඊළඟ කොටසේ තියෙන්නේ අපිට ABEF AG
HF සමාන්තරාශ්‍ර වීමටත් ඒවායේ වර්ගඵල සමාන වීමටත් හේතුව දක්වන්න. අපි සමාන්තරාශ්‍ර කියලා පෙන්නවා. එහෙනම් ඒ වගේ වර්ගඵල සමානයි කියලා පෙන්වන්න කියලා කියනවා. හරි. ඒක කරන්න කලින් මම ඔයාලට ප්‍රමේයක් කියලා දෙන්නම්. මේකේ තියෙන ප්‍රමේය සිදුවෙන ප්‍රමේය එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ. එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි. මේ තියෙන එකම ආධාරකය. මේ තියෙන එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලය වේ. මේකේ සමාන්තරාශ්‍ර දෙකක් පේනව නේද? මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. එකම ආධාරකය. මේ තියෙන ආධාරකය. මේ තියෙන එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටනවා. එහෙනම් මේ ABCD කියන සමාන්තරාශ්‍රයේ ABPQ කියන සමාන්තරාශ්‍රයේ වර්ගඵලයන් එකිනෙකට සමානයි. ඔය ප්‍රමේය තමයි අපිට මෙන්න මේ ගානේ මේක ඔප්පු කරන්න ප්‍රයෝජනවත් වෙන්නේ. එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර පිහිටනවා. හරි. අපිට ඒක ඔප්පු කරන් තියෙන්නේ අපි ඒ සමාන්තරාශ්‍ර දෙක හඳුනගමු. AB EF ඔන්න ඕකයි AGHF. බැලුම නම් පේනවනේ මේක පොදු ආධාරකය. මේක ආධාරකය වෙනවා. මේ දෙක සමාන්තරයි කියලා අපි කලින් ගානෙම ඔප්පු කළා. මොකද මේක සමාන්තරාශ්‍රයක් වෙන නිසා මේ B ඉඳන් H තියෙන රේඛාව F ඉඳන් A තියෙන රේඛාවට සමාන්තරයි. හරි අපිට ඔක ලියන්න විතරයි තියෙන්නේ දැන්. කොහොමද ලියන්නේ? AF එකම ආධාරකය මත සහ AF කියන්නේ මෙන්න මේක. එකම ආධාරකය මත සහ AF BH සමාන්තර රේඛා දෙක අතර පිහිටන සමාන්තරාශ්‍ර බැවින් වර්ගඵලයන් එකිනෙකට සමාන වේ. වර්ගඵලයන් එකිනෙකට සමාන වේ. ඔච්චරයි තියෙන්නේ. AGHF වර්ගඵලය සමාන වෙනවා ABEF ගේ වර්ගඵලයට. ඔන්න ඔබ තමයි අවසාන උත්තරේ.